සුබ දවසක් වේවා යාළුවනේ. අපි අද මේ සැරේ වෙසක් එකට යාළු කැටයමක් කපමු. මේකට මුලින්ම ගන්නට හරියතර සේපු එකක්. තේපු කොලයක් අරගෙන කපා ගන්නට හරියතර වෙන පරිදි. මේකට කළු රෝමින් කොලයකින් හරි කමන්නේ. ඔයාලා හරියතර කොලයක් කපා ගත්තනම් හරි. ඉතින් ඒ පොයකින් කපනවා නම් මේ විදිහට උඩ ධාරයේ පල්ලෙහාකට සමානව නමා ගත්තනම් මේක කපපුවම හරියතර කොලයක් ලබා ගන්න පුළුවන්. හරි. මේ තියෙන්නේ මම කපාගත්ත කොලේ. දැන් අපි මේක නමා ගන්නවා මේ ආකාරයට. මුළු එකින් එකට සම්බන්ධ වෙන්න නමන්න ගන්නට. එකත් මෙහෙම නමනවා. මේ මුළු ඔක්කොම එකට සම්බන්ධ වෙන්න නමන්න. රයිට්. දැන් මේ ත්‍රිකෝණයක් වගේ තියෙන්නේ. ඒකල්ලා ප්ලැටින් එකක් හරි මොකක් හරි පෑනක් අරගෙන මම අඳිනවා මෙහෙම. මම හිතින් ඩිසයින් කරලා ඉවරයි මේකේ අඳින එක. ඉතින් දැන් මම අඳින්න යන්නේ මෙතන මල් පෙත්තේ ඇතුලේ කොටස තමයි මේ ඇඳේ. දැන් ඔන්න මේ පෙත් එක නැත්නම් මල් පෙත්තේ අග රේඛාව තමයි ඔය දැන් ඇඳේ. පුළුවන් තරම් මේ හැඩ ගන්නකොට රවුම් හැඩයක් එන විදිහට කපන්න. තනි ඉරි කපන්න එපා. ඒ වගේම නිකන් මුල්ල සහිත දැන් කපනකොට පොඩ රවුම් එන්න කපන්න. ඔය වගේ තුඩක් එන්න මේ විදිහට. එතකොට ඔයා කපන කැටෙම හරි ලස්සනයි. ඔන්න පෙත්ත උඩ කොටස හරි. දැන් පල්ලෙහා අපි ඩිසයින් කරනවා මේ විදිහට. දැන් මම දන්නවා මේ ඔයාලත් මයිත් එක්ක ගොඩක් කැටයන් කපලා තියෙන හින්දා දැන් දන්නවා මේක කැපිලා යන කොටස් කොයි කොටස්ද කියලා දැන් පොඩි අවබෝධයක් ඇති. ඒකට මේ වටේම කොටස් කැපිලා යන හින්දා දැන් මේ හැරි ඉඩ වැඩි. එහෙනම් මෙතනින් ටිකක් කැපිලා යන්න ඕනි. එහෙනම් අපි ඒකත් මේ රේඛා එන විදිහට කපලා යන කොටස් ටික ඉවත් කර ගන්නවා. මේ වීඩියෝ එකේ ඉතින් අද බලන කෙනෙක් නම් මේ කැපිලා යන කොටස් කියන එක එකපාරටම අවබෝධ කරගන්න බැරි හින්දා මම මේකේ කපලා ඉවත් වෙන කොටස් වෙනත් පාටකින් පාට කරන්නම්කෝ. ඉතින් ඔයා තාමත් මේ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරගන්න. ඒ වගේම bell icon එක click කරගන්න all. එතකොට මම දාන වීඩියෝ සියල්ලම එසෙනින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ සැරේ වෙසක් එකටත් හොඳ ලස්සන වෙසක් කුඩුවක් හදලා ලස්සන කැටයමක් අපල දා ගන්න පුළුවන්. ඉතින් තව වීඩියෝ තියෙනවා අර පුළුවන් channel එකට ගිහින් බලලා ඒ වගේ ලස්සන ඩිසයින් එකක් බලන්න. හොඳයි මම ඔන්න කපන කොටස් තමයි මේ රතු පාටට පාට කරලා ඇඳේ. දැන් මේ ටික කපලා ඉවත් වෙනවා.
ඉතින් මේ තමයි අපි කපාගත්ත කැටයම. ඉතින් මේ වගේ ලස්සන කැටයමක්